ප්‍රභාෂර අපේ Blueprints Untouched podcast එකේ අද එපිසෝඩ් එකේ අපේ ටොපික් එක වෙන්නේ decisions and decision making. කියන්නේ තීරණ සහ තීරණ ගන්න කොහොමද කියන එක ගැන තමයි කතා කරන්නේ. අපි කොහොමද අපේ ටොපික් එකට approach එක ගන්න හදන්නේ? හොඳයි ජනක. අපි මෙහෙම කිව්වොත් අපේ ජීවිතේ තීරණ කියන එක අපි සාමාන්‍යයෙන් කොහොමත් හැමදාම එක එක જાතිය තීරණ ගන්නවා. ඒ කියන්නේ එදිනෙදා ජීවිතේදී අපි ගන්නවා අද රැට කන්නේ මොනවද? දවල්ට කඩෙන් කනවද? නැත්නම් ගෙදරින් කෑමක් හදාගෙන යනවද? නැත්නම් සමහර විට ඉරිදට යාළුවෝ ටික සෙට් වෙලා කොහෙද යන්නේ? අපි දෙන්න කියලා මේ ගෑන් ළමයි පිරිමි ළමයි අද අපි දෙන්න අද මොකද කරන්නේ? ඔය වගේ දේවල් එහෙම ඕන තරම් කතා වෙලා තියෙනවා. ඕන තරම් ඕවා ගැන ඩිසිෂන්ස් ගන්නවා. ඒ සමහර විට ගන්න හැම ඩිසිෂන් එකකම අපි ටිකක් කල්පනා කරනවා. සමහර ඒවා හිතා ගන්න බැරුව ගොඩක් වෙලා ඉන්නවා. ඒ වගේම ජීවිතේ වැදගත් තීරණක් තියෙනවා. ළමෙක් අපි හිතමු කිව්වොත් එහෙම සමහර විට O level ඉවර වෙච්ච කෙනෙක් A level වලට මොනවද කරන්නේ? ස්ට්‍රීම් එක තෝරගන්න. ස්ට්‍රීම් එක තෝරගන්නවා. O level වලට සමහර විට aesthetic subjects ස්ට්‍රීම් එක මොකද කියන්න පුළුවන්ද කියලා? අපෝ එහෙම නම් මම කියන්නේ ඒක කෙනාගෙන් කෙනාට වෙනස්නේ. ඔයාලට විශේෂයෙන්ම මම දන්නේ එහෙම කියන්න පුළුවන් වෙයි කියලා. පෞද්ගලික කාරණා. මම මෙහෙමයි දැන් මම උගන්වන්නේ නම් කොමර්ස් තමයි. කොමර්ස් ෆීල්ඩ් එකේ කියන්නේ O level උත් කොමර්ස් A level උත් කොමර්ස් ඒ කොමර්ස් ෆීල්ඩ් එකේ තමයි මම ඉන්නේ. ඒ වුණාට ජනන් ඉතින් අර ළමෙක් තෝරගන්න ඕනේ යාට ගැලපෙන. ඒක මේව ගැන තව කතා කරමු. මම මේ අප්‍රෝච් එකක් ගනිද්දි මම දැන් වුණත් කැමති ඒ කියන්නේ ආසාවෙන් කොමර්ස් වලට ආවොත් ඔයගොල්ලන්ට උනත් ලේසියි මම හිතන්නේ. ඒ ළමයා තීරණේ අරගෙන තමන් ආස දේ කොමර්ස් කියලා. ඕ ඒ කියන්නේ අන්න ඒක මම කියන්නේ. අර කරන්න අමාරුයි කොමර්ස් කරොත් ඔයගොල්ලන්ට තමයි ඒකත් තේරුම් නැහැ. අනිත් එක කොමර්ස් වලට ආස කෙනෙක් වෙන දෙයක් කරන එකත් තේරුම් නැහැ. කොමර්ස් වලට ආසාවක් තියෙන කෙනා ඒකට එන්න ඕනේ. ඒක එහෙමයි. ඒක කොහොමත් ඒ ස්ට්‍රීම් එක පැත්තෙන් ඒක අපිට තව දේවල් තියෙනවා කතා කරන්න. දෙයක් තෝරගනිද්දි. තෝරගන්නවා කියන තීරණයනේ. O level වලට උනත් සබ්ජෙක්ට් එකක් නේ aesthetic subjects මොනවද කරන්නේ නේ. ඒ වගේම මම කියන්නේ අධ්‍යාපනයේ පැත්ත. අධ්‍යාපනය විතරක් නෙමෙයි. තම හම්බ කරගන්නේ කොහොමද නේ. ඒ කියන්නේ මම ඔක්කොම දේවල් අතහැරලා දාලා බිස්නස් එකක් පටන් ගන්නවා. මේ ජොබ් එක කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් මම වෙන මොනවා හරි ෆ්‍රීලාන්සින් කරනවද? ඒ වගේ අර වැදගත් තීරණක් තියෙනවා ජීවිතේ. ඒ වර එදිනෙදා තීරණ වගේම කාලයකට වරක් ගන්න වැදගත් තීරණක් තියෙනවා. ඒ වගේම සමාජමය වශයෙන් අපිට සෝෂලි අපිට වැදගත් තීරණක් තියෙනවා. මම ඔය කිව්වේ තමන්ගේ කරියර් එක, ප්‍රොෆෙෂන් එක, এডুকেෂන් ඒ වගේම සමාජමය වශයෙන්. මම උදාහරණයක් එක ප්‍රශ්න අහනවා. ඔයා හිතනවා දැන් ඔයා අවුරුදු 25ක තරුණෙක්. හරිද? ඔයාට තියෙනවා තීරණයක් ගන්න මං ගාව ලක්ෂ 70ක් තියෙනවා කියලා හිතනවා. මාකට් වැලියු එක ගැන ලොකුට හිතන්න එපා. හරි. ලක්ෂ 70ක් තියෙනවා. ඒ ලක්ෂ 70 මම ගෙයක් ගන්නවද? නැත්තම් වාහනයකට යනවා. ඕක හොඳ උදාහරණයක්. ඇත්තටම කිව්වොත් තීරණ ගන්නවා කියන පැත්තෙන් හිතනකොට දැන් ඒ වගේ දේවල් වලදී ජනංග දැන් අපි හිතමු ලක්ෂ 70 තියෙන මිනිස්සෙක් බලනවා මං තව කීයක් ලෝන් එකක් හරි දාලා මොකක් හරි ගල්ලා මම ගෙයක් ගන්නවද? හැබැයි ගෙයක් ගන්නවා නම් ගන්න වෙන්නේ මේ වැඩ කරන රස්සාවට යන තැනට අපි රස්සාව කරන්නේ කොළඹ පැත්තේ නම් රස්සාවට යන තැනට ළඟින් ගන්න අමාරුයි. මොකද ගෙවල් වල වැලියු එකත් එක්ක ගන්න අමාරුයි. හැබැයි ඒතකොට ටිකක් දුරින් ගන්න පුළුවන්. එහෙම දුරින් ගත්තොත් වාහනේ යන්න නැති නිසා බස් එකේ තමයි යන්න එන්න වෙන්නේ. අන්න එතන දෙයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා මම වාහනයක් අරගෙන කොහේ හරි තැනකට කුලියට ගියොත් ලක්ෂ 60ක විතර වාහනයක් අරගෙන ඕන්නම් 50ක් විතර දාලා වාහනේ අරගෙන ඕන්න තව 10 ලීස් කරලා අතේ තව 20ක් විතර ඕන්නම් තියාගෙන කොහේ හරි කුලියට කී මනි එක දීලා ඒ කියන්නේ ඇඩ්වාන්ස් දීලා කොහේ හරි කුලියට යනවාද. ඒතර ඔය වගේ දැන් ගොඩක් අය හිතනද බහුතරයක් අයට හිතනවා ඇති හොඳම දේ ගයක් ගන්න එක තමයි නේ. ගේකට ඉන්වෙස්ට් කරන එක තමයි හොඳම දේ කියලා බහුතරයක් දෙනාට හිතනවා. මම නෑ කියන්නේ. චංචල නිශ්චල දේවල්. අන්න හරි. ඔව් ඒ කියන්නේ දැන් ගයක් ගත්තොත් Tamanට කියලා ඉන්න හිටින්න තැනක් තියෙනවා. නේ ආරක්ෂිත භාවයක් තියෙනවා. long term safe. හැබැයි එදිනෙදා තමගේ ජීවිතේ ඊට පස්සේ ටිකක් ජීවිතේ දුෂ්කර වෙන්න පුළුවන්. දුෂ්කර වෙනවා කියලා කියන්නේ බස් එකේ යන්න එන්න වෙනකොට තෙරපි ගෙන යනකොට ජීවිතෙත් හරි අපහසුයි. හදිසියෙ හරි කොහේ හරි යන්න වුණොත් එහෙම රස්සාවට හරි කොහෙට හරි ඊට ටැක්සි එක වගේ යන්න ඕන තූබය පික්මි එකක් වගේ දාගෙන යන්න වුණොත් එතනත් ලොකු වියදමක් යනවා. ඉතින් අර ඒ වගේ සමහර විට එදිනෙදා ජීවිතයේ සමහර විට ගැටලු වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. හැබැයි වාහනයක් ගත්තොත් එදිනෙදා ජීවිතය හරි ලේසි.
යන්නෙන්ඩ හරි පුළුවන් නේ ඒ වගේම තමන්ට පොඩ්ඩක් අර ෂෝ ඔෆ් කරන්න දෙයක් තියෙනවා වාහනට මටම කියලා වාහනයක් තියෙනවා කියලා ඒ වගේම තමන් සමහර විට තමන්ගේ රස්සාවට කිට්ටු තැනක කුලියට ඉන්නත් පුළුවන් ඉතින් එතන පොඩි බෙනිෆිට්ස් ටිකක් තියෙනවා. ඒතර කවුරු හරි ඒ ඔප්ෂන් එක තෝරගත්තොත් සමහර මිනිස්සු බනින්න පුළුවන් මෙයා වාහනයක් ගත්තා මෙයාට මේ ගෙයක් ගන්න පුළුවන්කම තියාගෙන ඕක නෙමෙයි මුලින්ම කරන්න ඕනේ තමන්ට කියලා ස්ථාවරත්වයක් හදාගන්න එකනේ. ඊට පස්සේ හේතුවක් විතර කිව්වම නෑ මට රස්සාවට ළඟ නිසා තමයි මම මෙහෙම කුලියට ඉඳන් මේ වාහනයක් ගත්තේ කියලා. එහෙම නෙමෙයි කැපකිරීම ටිකක් කරන්න ඕනේ කියලා කිව්වට අර මනුස්සයා තමයි දන්නේ ඒක යන්නේ නැති අමාරු. ඉතින් ඒ වගේ සමහර ඩිසිෂන්ස් ගන්න තියෙන්නේ තමන්ගේ ජජ්මන්ට් එක තමන්ට හොඳ මොකද්ද කියලා තමන් හිතන එක. අර කැපකිරීම කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක් හැමෝටම එක විදිහට කැපකිරීම කරන්න බෑනේ. ඒක තමන් දැනගෙන තමන්ගේ ජීවිතයේ පහසුව හදාගන්න එක තමන්ගේ තීරණ වලින් තමන්ට කරන්න පුළුවන්. ඒ වගේම ලොං ටර්ම් හිතලා දෙයක් කරන එකත් සමහරවිට ගැටලුවක් නැති වෙන්න පුළුවන්. ඒක පියෝලි තමන්ගේ ජජ්මන්ට් එක. ඉතින් ඒ වගේ සමහර ඩිසිෂන්ස් තියෙනවා අනිත් අය කියන දේ අහන්නේ නැතුව තමන්ගේ ජජ්මන්ට් එක අරගෙන තමන් ඩිසිෂන් එකක් ගන්න ඕන වෙන තැන්. ඉතින් ජනංග ඒ හැම දෙයක්ම අපි සලකලා බලනකොට ඩිසිෂන් එකක් ගනිද්දී අපි හැමතිස්සෙම හිතන්නේ මේක ගත්තොත් තියෙන වාසිය මොකද්ද මේක ගත්තොත් තියෙන අවාසිය මොකද්ද ඒ වාසිය අවාසිය ගැන හිතලා තමයි ජනංග අපි සාමාන්‍ය ඩිසිෂන් එකකට යන්නේ. එතකොට දැන් මම කලින් කී හිටියේ අපි සෝෂලිත් සමහර ඩිසිෂන්ස් ගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කසාද බදින්නේ කාවද නේ දැන් කසාද බදිනවද දැම්ම බදිනවද තව අවුරුදු 2-3ක් ඉඳලා බදිනවද ඕවත් එක්කෙනෙක්ව විතරක් බඳිනවද ඕ එහෙම තියෙන පුළුවන් අපි එහෙම කතා කරන්න ගියොත් නම් මේක වෙන පැත්තකට දෙන්නත් පුළුවන් මොකද එහෙම වුණොත් සමහර විට අපිට ටිකක් නරක ප්‍රතිචාර ටිකක් කමෙන්ට්ස් වල එන්නත් පුළුවන් අන්න එතනදිත් අපි ඒක කියනවද නැද්ද කියලා ඩිසිෂන් එකක් ගන්නත් ඕනේ. ඉතින් මේ අන්න ඒ වගේ කොච්චර වුණත් එක එක જાතිය ඩිසිෂන් ඔය දැන් ඔය ජනක කිව්වා වගේ ඕක මාර මේන් ඩිසිෂන් නෑ මිනිස්සුගේ ජීවිතේ. මාත් ඉතින් මේ දවස්වල ඔය ඩිසිෂන් එක ඔය වගේ ඩිසිෂන් එක ගන්න ගමන් තමයි. එතකොට මේ ඒ වගේ අර ඩිසිෂන් එකක් ගන්නවා කියන එක සමහර විට තමන්ගේ එදිනදා ජීවිතය වගේම අර වගේ වැදගත් තීරණවල වගේම ජනංග මේ මගේ පර්පස් එක මොකක්ද? ඒ කියන්නේ මම මොකක් වෙන්න ඕනේද? නැත්තම් මම උදේ ඇඳෙන් නැගිටින්නේ මොකක් වෙනුවෙන්ද? මං ජීවත් වෙන්නේ මොකක් වෙනුවෙන්ද කියන එක ගැනත් ඩිසිෂන් එකක් ගන්න එක ඉතාම වැදගත් ජනංග මිනිස්සෙක්ට මම දකින විදිහට. මොකද එහෙම තමන්ටම කියලා ලයිෆ් පර්පස් එකක් නැත්තම් මම ජීවත් වෙන්නේ මේ දේ වෙනුවෙන් කියලා තමන්ටම කියලා හදාගත්ත පර්පස් එකක් නැත්නම් සමහරට අපි අර කියනවා වගේ තමන්ගේ ලයිෆ් එක වෙන කෙනෙක්ගේ පර්පස් එකකට පාවිච්චි වෙනවා. يعني තමන්ටම කියලා දෙයක් නැත්තම් يعني තමන්ට තමන්ගේම කියලා පර්පස් එකක් කන්ට්‍රෝල් එකක් නැත්තම් අපි කියනවා then you are deserve to be controlled for their purposes. يعني තමන්ටම කියලා කන්ට්‍රෝල් එකක් තමන්ගේ purposes වලට කියලා නැත්තම් එහෙනම් ඔයා අනිත් අයගේ purposes වලට කන්ට්‍රෝල් වෙන්න සුදුසු කෙනෙක් කියලා කියනවා. ඒ purpose එක අඳුරගන්න මම හිතන්නේ අද අපි ගාව තියෙන පොඩි ක්‍රමයක්ත් තියෙනවා ජනංග. මේකට කියන්නේ ජපන් භාෂාවෙන් ජපනිස් වලින් කියනවා ඉකිගායි කියලා. ඉකිගායි. ඔව්. ඉකිගායි කියලා කිව්වම ජනංගේ ඒකේ ඇත්තරම අදහස වෙන්නේ ඔයා මොකටද ජීවත් වෙන්නේ? හරි. What's your purpose in life? මොකටද ජීවත් වෙන්නේ කියන එක තමයි ඉකිගායි වලින් කියන්නේ. ඉතින් ජනංග ඕක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න අපි මේ වගේ පොඩි ඩයග්‍රෑම් එකක් පාවිච්චි කරනවා. එතකොට මේ ඉකිගායි එක ජනංග අපි එකපාරම මේ තියෙන ඔක්කොම කතා කරන්නේ නැතුව අපි ස්ටෙප් බයි ස්ටෙප් කතා කරමු කියලා තමයි මට හිතෙන්නේ නම්. ජනංග මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒක පටන් ගන්න කලින් පොඩ්ඩක් කරමු. ඉකිගායි කියන්නේ ඔතල තියෙන හැම කන්සෙප්ට් එකෙම නිකන් එකතුවක්. එකතුවක් ඇත්තටම කිව්වොත්. ඉකිගායි කියලා කියන්නේ ජීවිතේ පර්පස් එක කියලා කියන්නේ ඇත්තම කියන්නේ හැම ඔතල තියෙන හැමදේම ෆුල්ෆිල් වෙන එක තමයි ඉකිගායි. එනේ ජනංග අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේකෙන් උනත් දැන් අපි මේක කතා කරාට පස්සේ මම මේක ආයි කියන්නම්. ඔව්. අපේ ජීවිතේ පර්පස් එක one dimensional නෙමෙයි. ඒ කියන්නේ එක පැත්තකින් විතරක් එක පර්ස්පෙක්ටිව් එකකින් විතරක් හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක තමයි මේ ඉකිගායි කියන එකෙන් අපි තේරුම් ගන්නෙ. ඒක මල්ටි ඩිමෙන්ෂනල්. ඒ කියන්නේ ජනංග ලයිෆ් එකේ පර්පස් එකට ඒ කියන්නේ සිම්පල් ඉක්වේෂන් එකක් නෑ. ඒක කම්ප්ලෙක්ස්. ඉතින් ඒ කම්ප්ලෙක්ස් ඉක්වේෂන් එක ටිකක් හරි සරල කරන්න තමයි මේ ඉකිගායි කන්සෙප්ට් එක මෙතන මේ පාවිච්චි කරලා තියෙන්නේ. මම ජනංග මේකේ දෙකෙන් දෙක පැහැදිලි කරගෙන
මේක වටේ තියෙන කන්සෙප්ට්ස් හතර කතා කරගෙන යනවා. ඉතින් ජනංග මුලින්ම අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ ඔය ආස දේ මොකද්ද? what you love and what the world needs. ඒ කියන්නේ ලෝකේට වාගේ මොනවද? අන්න හරි. ඒ කියන්නේ ඔයා කැමති දේ මොකද්ද වගේම ඔයාට ලෝකෙට දෙන්න පුළුවන් ලෝකෙට අවශ්‍ය දේ මොකද්ද? දැන් ජනංගට හිතන විදිහට ජනංග කැමති දේවල් ගොඩක් ඇතිනේ. ජනංග කැමති දේවල් කියලා කියන්නේ ජීවිතේ කරන්න සමහරට කණ එක. නේ? දැන් මම දන්නවා ජනංගව පෞද්ගලිකව. ඉතින් මම දන්නවා මම වගේම ජනංගත් අර නිකන් අර ෆුඩී කියලා කියන්නේ නේ. කන සීන් එකේ ඉන්නේ. හරි. ඉතින් මේ ඒ වගේම ජනංග මූවිස් බලන්න කැමති සාමාන්‍යයෙන්. මියුසික් වලට ගොඩක් කැමති. මියුසික් වලට ඔයා ගොඩක් පැෂනේට්. වගේ අර ආසාවල් කැමති දේවල් ගොඩක් තියෙනවා. හරි. ගෑල් ළමයිට කතා කරන්න කැමති. හැමදේම අපි කැමති දේවල් what you love. ඔව් කොල්ලෝනේ. ඒ වගේම ජනංග මේ අර අපෙන් ලෝකෙට වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ අපිගේ ආස දේවල් වගේම තමයි ජනංග අපෙන් ලෝකෙට වෙන්න ඕන දෙයක්. දැන් ඔයා ජනංග ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් ඩිග්‍රී එකක් හොඳට කම්ප්ලීට් කරපු වැඩෙක්. මම දන්න විදිහට මගේ වචන හොඳටද කියන්නේ නැහැ වනික. හරි මගේ වචනෙන් කිව්වා. හරි වැඩෙක් හොඳ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් මම දන්න විදිහට. ඉතින් අර ඔයාගෙන් ඒතර ලෝකෙට වෙන්න දෙයක්. ලෝකෙට කියලා කිව්වම මේ අපි මේ හිතන්න ඕනේ නැහැ නිකන් අර නිකන් ඇල්බර්ට් අයින්ස්ටයින් ලෙවල් එකෙන්ම හිතන්න ඕනේ නැහැ. හරි ලෝකෙට කියලා කියන්නේ දැන් ඔයා බිස්නස් එකක එම්ප්ලොයි කෙනෙක් මැනේජ්මන්ට් එම්ප්ලොයි කෙනෙක් එහෙමනම් ඔයාගෙන් ලෝකෙට කියලා කියන්නේ ඉතින් බිස්නස් එකට වෙන දේ තමයි. මොකද ඔයා මේ බිස්නස් එකට දාන කන්ට්‍රිබියුෂන් එක අන්තිමට එළියට යනවා ලෝකෙට යනවා. ඉතින් මේ එතනින් ඔයාට දෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මම මේ ජොබ් එකම නෙමෙයි කියන්නේ. තව දේවල් තියෙනවා දැන් මේ තියෙන්නේ මේ අපි මේ කතා කරන දේ සමහර විට ඔයාගේ ලෝකෙට ගන්න පුළුවන් දෙයක්. ඉතින් අන්න ඒ වගේ දැන් මම ගුරුවරයෙක් ඒක මගේ වෘත්තිය තමයි. එතනදී මේ මම හිතනවා මගෙන් ලෝකෙට තව අවශ්‍යයි කියලා අපි හිතමු මේ young generation එක එහෙම නැත්නම් මේ තරුණ පරම්පරාවේ මාත් තරුණයි තමයි මේ තව මේ මට වඩා තරුණ මට වඩා බාල පරම්පරාවේ ඉන්න අයට මේ මොන හරි දෙයක් යාලගේ ඇටිටියුඩ් චේන්ජ් කරන්න පුළුවන් දෙයක් මොන හරි කරන්න පුළුවන් නම් එඩියුකේෂන් ෆීල්ඩ් එකට දෙයක් කරන්න පුළුවන් නම් අධ්‍යාපනය කියන ලෝකෙටම වැදගත් වෙන දෙයක්. ඒකට මොන හරි කරන්න පුළුවන් නම් හොඳයි කියන එක මට දැනෙන්නේ what the world needs කියන එක මට මේ පැත්තෙන් දැනෙනවා. තව අදහස් මගේ ඔළුවේ තියෙනවා මම කියන්නේ එකක්. එතකොට මේ ඉතින් ඔන්න ඔය දෙක අතර තමයි ජනංග අපේ මිෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතයේ මෙහෙවර නැත්නම් අපේ ජීවිතේ අර අපි කියනවා අපි කැමති දේ සහ අපෙන් ලෝකෙට ගන්න පුළුවන් දේ අතර තමයි අපේ මිෂන් එක තියෙන්නේ. එතකොට ඔතන අපි කතා කළේ නෑ දැම්ම ඔයා මේ ආස දේ සහ ඔයාගෙන් ලෝකෙට ගන්න පුළුවන් දේ ඔයාට හම්බ කරන්න පුළුවන් දේද කියන එක සහ අපි කතා කරේ නෑ ඔයා ඒ දේට හොඳයිද කියන එක. ඒක ගැන ඊට පස්සේ කතා කරා. ඉතින් ඔන්න මිෂන් එක ගැන තේරුම් ගත්තා. ඊට පස්සේ ජනංග අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ අතරම කිව්වොත් මෙන්න මේ දෙක ගැන. ඒ කියන්නේ ලෝකෙට අවශ්‍ය මොකද්ද? what the world needs and what you can be paid for. ඒ කියන්නේ මේ ඔයාට හම්බ කරන්න පුළුවන් මොකෙන්ද සහ ලෝකෙට ඕන කරන දේ මොකද්ද? ඕක ඇත්තටම හොඳට මැච් වෙන දෙයක්. අපි ඕකට තමයි වොකේෂන් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙට ඔයාගෙන් ඕන කරන්නේ මොකද්ද සහ ඔයාට හම්බ කරන්න පුළුවන් දේ මොකද්ද? එතකොට දැන් ජනංග අර කිව්වා වගේ ඔයාගේ කම්පැනි එක හරි වැඩ කරන තැන හරි ඔයා එතනට ඒ දෙන දේ සමහරට ලෝකෙට ඔයාගෙන් අවශ්‍ය දේ වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයා හොඳ මන් දන්න විදිහට සාධාරණ යම් වැටුපක් ලබනවා. හොඳ වැටුපක් සාපේක්ෂව හොඳ වැටුපක් ලබනවා. ලංකාවේ මන් දන්න විදිහට වැටුප් ලෙවල් එකේ ගත්තොත් top 10% එකේ වගේ තියෙන. ඉතින් මේ ඒක ඇත්තටම ලෝ බා එකක්. top 10% කියලා කියන්නේ ලෝ බා එකක් ලංකාවේ වැටුප් ක්ෂේත්‍රයක ගත්තොත්. but still it's achievement. ඉතින් මේ මම ඒක කියන්නේ දැන් ඒක ඇත්තටම කිව්වොත් අර තමන්ගේ වොකේෂන් එක මේකට අපිට සිංහලෙන් කියන්න පුළුවන් දේ තමයි ඉතින් අර වෘත්තීය කියන වචනේ. ඒ කියන්නේ අර ඔයාට හම්බ කරන්න පුළුවන් දේ සහ ලෝකෙට ඔයාගෙන් අවශ්‍ය දේ. ඉතින් ඔය දෙක මැච් වෙනකොට තමයි රැකියාව නෙමෙයි වෘත්තිය. වෘත්තිය. ඒ කියන්නේ මේකට වෙන කියනවා නම් කියන්න තියෙන ජනංග ඒ කියන්නේ අර වොකේෂනල් කියලා කිව්වම අපි සාමාන්‍යයෙන් කියන්නේ වෘත්තීය කියලා තමයි. දැන්
ලංකාව ඉන්ස්ටිටියුට් එකේ වොකේෂනල් ට්‍රේනින් ඔතොරිටි කියලා වෘත්තීය පුහුණු අධිකාරිය කියලා නිකන් වෘත්තීය තමයි සිංහලෙන් කියන්න පුළුවන්. අපි වචන අමතක කළොත් ওই දෙකක් තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා ඔයාලට හම්බ කරන්න පුළුවන් වගේම ලෝකෙට අවශ්‍ය දේවල්. හැබැයි එතනදී අපි බැලුවේ නෑ ඒ දෙයට ඔයා කැමතිද වගේම ඔයා ඒ දෙයට දක්ෂද කියලා. හරි. ඒකත් බලනවා. ඊට පස්සේ ජනංග අපි බලනවා ඊළඟ දෙක ඔයාට හම්බ කරන්න පුළුවන් දේ සහ ඔයා දක්ෂ දේ මොකද්ද? දැන් ඔයාට හම්බ කරන්න පුළුවන් දේවල් තියෙන පුළුවන්. හැබැයි ඔයයි වැඩේට දක්ෂ නෑ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු data analytics කියන්නේ ගොඩක් කට්ටිය අහලා තියෙන ෆීල්ඩ් එකක්. මේ දවස්වල ටිකක් පොපියුලර් වෙමින් පවතින ෆීල්ඩ් එකක්. විශේෂයෙන් big data analytics වගේ ඒවා එහෙම පොපියුලර් වෙමින් තිනවා. ඒවා හොඳට earn කරන්න පුළුවන් cyber security, ඒ data analytics හොඳට හම්බ කරන්න පුළුවන්. හැබැයි මම ඒකට දක්ෂ නෑ. මම දන්නෙත් නෑ ඒවා ගැන. වැඩිය දන්නේ නෑ. මම දන්නේ බොහොම සීමිත දේවල් ප්‍රමාණයක්. ආ මේ ළඟදී කල්පනා කරා දැන් මේ ඔය සෑහෙන මේ ෆොටෝග්‍රැෆර්ස් ඉන්නවනේ අපි. අනිවාර්යයෙන්. අන්න යාළුවෝ වීඩියෝග්‍රැෆි. මම සෑහෙන ඇත්තටම ගොඩක් හොයනවා. හම්බ කරනවා. මම කල්පනා කරා ඉතින් මටත් පුළුවන්ද කියලා. මම ඇත්තටම හැබැයි ඒකට හොඳ නෑ. ඇත්තටම මට ෆෝන් එකකින්වත් හරියට ෆොටෝ එකක් ගන්න බෑ සමහර වෙලාවට. ඒක අපිත් තේරුම් ගන්න ඕනේ. ඒකට එතන දක්ෂයි ඉන්නවා. දක්ෂයි ඉන්නවා. දැන් එහෙම අපි ෆොටෝග්‍රැෆි කරන පොඩි කොල්ලෝ ගත්තොත් එහෙනම් පොඩි කොල්ලෝ කියන්නේ අපි මල්ලිලා නේ අමයිලිලා අයියලා හැමෝම ඉතින් මේ එයාලා ඇත්තටම එයාලේ වැඩේට දක්ෂයි. අනිත් පැත්තෙන් එයාලට ඒකෙන් හොඳට හම්බ කරන්න පුළුවන්. සමහර විට වැඩේ කරන්න ගියාම සමහර විට එපා වෙලා වෙන්නේ නැති සමහර අවස්ථාවල කරන්න නැත්තේ. ඒක සමහර විට කැමති දේ වෙන්න පුළුවන්. ගොඩක් මම දන්න ෆොටෝග්‍රැෆි කරන අය ඒ වැඩේට කැමැත්තෙන් තමයි වැඩේ කරන්නේ. ඒ කියන්නේ වර්ක් ලෝඩ් එක වැඩි වුණාම ඉතින් පොඩ්ඩක් අන්න එහෙම වෙන්නත් පුළුවන්. ඒක තමන් කාස දෙයක වුණත් ඒක වෙන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි වලට කැමති වෙන තව හේතු ගොඩක් තියෙනවා. ඇඩිෂනල් බෙනිෆිට්ස් එහෙමත් තියෙනවා. ඒතකොට දැන් මේ කියන්න හදන්නේ ඔය තමන් හොඳ දේ තියෙන තමන් දක්ෂ දේ සහ තමන්ට ගෙවීමක් ලබන්න පුළුවන් දේ තමයි තමන්ගේ රැකියාව වෙන්නේ අන්තිමට. ඒ කියන්නේ තමන්ගේ අර ෆයිනල් තමන්ගේ ස්ටේබල් කරියර් එක කියලා හදාගන්න ප්‍රොෆෙෂන් එක කියලා කියන්නේ රැකියාව කියලා කියන්නේ ඔන්න ඕකට. එතකොට මේ ඕකත් ඉතින් අර ජීවිතයේ තියෙන එක පැත්තක් විතරයිනේ ජනංග. ඒ කියන්නේ තමන්ගේ වෘත්තිය, තමන්ගේ රැකියාව, ඒ කියන්නේ ඒ ඔක්කොම ජීවිතයේ තියෙන එක එක පැති. තමන්ගේ මිෂන් එක. හැබැයි මිෂන් එක පැත්ත ගැන කතා කරනකොට අපි කොයි වෙලාවකවත් ගෙවීම ගැන කිව්වේ නැහැ. අපිට හම්බ කරන්න පුළුවන්ද කියන එක. හැබැයි හම්බ කරන්න පුළුවන් දේවල් පැත්තෙන් ගත්තොත් හම්බ කරන්නත් පුළුවන්. අර වගේ වෘත්තියකිනුත් පුළුවන්, වොකේෂන් එකකිනුත් පුළුවන්, ජොබ් එකකිනුත් පුළුවන්. කියන්නේ ප්‍රොෆෙෂන් එකකිනුත් පුළුවන්. හැබැයි කැමතිද කියලා බලන්නත් එපා. ඊළඟට බලන්න හදන්නේ ජනංග අපි හොඳ දේ, ඒ කියන්නේ අපි දක්ෂ දේ සහ අපි කැමති දේ. ඒ කියන්නේ අපි ආස කරන දේ. ඒ කියන්නේ what you love. පර්සනලි කැමති මේකට. අනිවාර්යයෙන්. ගොඩක් අය මේකට කැමති. ඒ කියන්නේ what you love and what you are good at. සමහර විට ගේම් ගහන එක වෙන්න පුළුවන් කෙනෙක්ට. අර මම දෙන්නේ දෙන පොඩ සැටිස්ෆැක්ෂන් එක මේකේ වැඩිද මන්ද? ඉතාමත් වැඩි. ප්‍රශ්නේ තියෙන්නේ මේකට හම්බ කරන්න පුළුවන්ද? සහ මේක ලෝකෙට වැදගත්කමක් තියනවාද කියලා. මම නිකන් කියන්නේ සමහර විට මේ අපි දන්න පිරිමි ළමයි ගෑනු ළමයි දෙකොල්ලෝ මම කියන්නේ තමන්ගේ කියන්නේ ඔපොසිට් ජෙන්ඩර් එකේ අයත් එක්ක හොඳට ෆ්ලර්ට් කරන්න දක්ෂයි. දක්ෂයි. හරිද? සල්ලි හොයන්න බෑ. ඒකත් පුළුවන් දන්නේ නැහැ. ඒක පුළුවන්ද දන්නේ නැහැ. ඒවා කතා කරන්න යන්නත් හොඳ නැහැ. මොකද දැන් ඉස්සර ගත්තොත් මේ ප්‍රභාෂර මේ ඉස්සර මේ ගේම් ගහනවා කියන එකෙන් සල්ලි හොයන්න බෑ. ඉස්සර. ඔව්. ඉස්සරම බෑ. ඒ කියන්නේ කොච්චර හොඳ වුණත් කොච්චර හොඳ වුණත් ඉතින් ඔව්. ගේම් ගහන්න ආසයි, ඔයා ගේම් ගහන්න හොඳයි. ඔව්. ඒ කියන්නේ ඇත්තටම එහෙම ගේම් ගහලා හාලි හැම කරන්න පුළුවන් කියලා දැනන් හිටියේ. දැනන් හිටියේ. හැබැයි දැන් තියෙනවා මම දැන් ඕන තරම් ක්‍රම තියෙනවා. ඉතින් දැන් YouTubers ලොච්චර ඉන්නවා. ඉතින් මේ අර අපි සමහරවිට මම දැන් අර කීට අර එක්සැම්පල් එකේ අර ෆ්ලර්ට් කරනවා කියන එකේදී එයායි වැඩේට කැමති. ඒ වගේම එයා ඒකට දක්ෂයි. හැබැයි ඒක සමාජයට වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම එකෙන් හම්බ කරන්නත් හරියට බැරි වෙන්න පුළුවන්. සමහරවිට අන්තිමට අතේ තියෙන පිච්චියක් නැති වෙන මට්ටමට වැටෙන්න පුළුවන්. ඩාට් එක ගලවලා. ඔව්. ඉතින් මේ එහෙම බැලුවම ජනංග ඒ කියන්නේ ඔය පැෂන් එක හැමතිස්සෙම හොඳයි කියන්න බෑ. හැබැයි සමහර අයගේ පැෂන්ස් අර ඔක්කොටම මැච් වෙනවා. ඒ කියන්නේ ඒ පැෂන් එකම මිෂන් එකක් කරගන්න, වොකේෂන් එකක් කරගන්න, ප්‍රොෆෙෂන් එකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ආස දෙයින් තමාට හම්බ කරන්නත් පුළුවන්, තමාට ඒකෙන් ලෝකෙට දෙයක් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ආස දෙයට දක්ෂයි. එහෙම වුණාම තමයි ජනංග අපි කියන්නේ ඔකට තමාගේ ලයිෆ් එකේ තියෙන පර්පස් එක වෙන ඉකිගායි හදාගන්න පුළුවන් කියලා. ඉතින් ජනංග මේකට ඉකිගායි කියන වචනේ පාවිච්චි කරන්න හේතුව ඉතින් ඒක ඒ කන්සෙප්ට් එක ආවේ තනින් නිසා ජපන් භාෂාවෙන් නිසා මේකට සිංහලෙන් අපි 아무තුන් හදාගන්න ඕනේ නැහැ. ඉතින් මේ
කියනවනම් කියන තියෙන ජීවිතයේ තියෙන මේ පරමාර්ථය වගේ දෙයක් තමයි. ඉතින් මේ අපි වචනවල නෙමෙයි ඇත්තටම අයිඩියා එකේ තමයි ඇත්තට මේක වැදගත්කම තියෙන්නේ. ඉතින් තමන්ගේ ඉකිගායි එක මොකද්ද කියන එක තමන් හිතන්න ඕනේ මේ පැති හතරෙන්. මොකද මේ තමන්ගේ ජීවිතේ තමන් හැමදාම ඇඳෙන් නැගිටින්නේ රස්සාවක් කරන්න විතර නම් මම දන්න විදිහට ජනක බහුතරය මිනිස්සු ඒකට කියන්නේ උණ කාලකන්ණි ජීවිතයක්ද මේ කියලා. මේ තමන්ගේ ජීවිතේ සමහර විට උදේ පාන්දර නැගිටින්නේ මේ සතපහක්වත් හම්බ කරන්න බැරි ඔය තමන් ආස දෙයක් සහ තමන් දක්ෂ දෙයක් විතරක් කරන්නත් නම් ඒත් වැඩක් නෑ ජනක මන් දන්න විදිහට. මොකද සල්ලි කියන එක දැන් අවශ්‍යයි කියන එක දැන් අර සල්ලිම නෙමෙයි සතුට කියලා මොන කතන්දර කිව්වත් අපි දැන් ඒක ඩිස්ප්‍රූව් වෙලා තියෙන සමාජයක තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි කතා කරනවානේ සල්ලි නෙමෙයි හැමදේම කියලා අපි ඉස්සර ඉඳන් කතා කරන පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. එනවාට දැන් එහෙම කියන එක දැන් ඩිස්ප්‍රූව් වෙලා තියෙනවා. මොකද සල්ලි නැති වුණොත් සතුටින් ඉන්න බැරි තත්ත්වයක් තමයි මේ රටේ ලෝකේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඒකට එකක් හේතුව කන්සියුමරිසම්, ඒ කියන්නේ පරිභෝජනවාදය. ඒ කියන්නේ හැමදේම පරිභෝජනය ලක්ෂරීස් ඒ දේවල් මත හඹා යනවා. බැරි නෑ. කියන්නේ අර තමන්ට තමන්ගේ තියෙන දේ සැටිස්ෆයි වෙන්න බැරි නෑ. ඒක ඩිසිෂන් එකක්. තමන්ට තමන් තියෙන දේෙන් සැටිස්ෆයි වෙනවද නැත්නම් තව දේවල් චේස් කරගෙන තමන්ගේ ගෝල්ස් නැත්නම් තමාගේ අර මොන හරි වෙල්ත් ගෝල්ස් හදාගෙන ධනය පිළිබඳ ආසාවල් හදාගෙන ඒවා චේස් කරන් යනවාද කියන එක තීරණයක් තමයි. ඒ කියන්නේ අපි තියෙන දේෙන් සතුටු වෙනවා කියලා කියන්නේ අපේ මයින්ඩ්සෙට් එක හැටියට අපි සතුටින් ඉන්නේ. හැබැයි අර චේස් කරන් යන මනුස්සයා ධනය හම්බ වෙන සතුටු වෙනවා. හැබැයි එයා ඉන්නේ තව ඕනේ සහ චේසින් මයින්ඩ්සෙට් එක. එතකොට එයා සතුටින්ද කියන එකක් ප්‍රශ්නයක්. සමහරු කියනවා ජීවිතේ සතුට නෙමෙයි තමන්ගේ ජීවිතේ ස්ටැබිලිටි එකයි වැදගත් වෙන්නේ කියලා. ඒක ඩිසිෂන් එකක්. දැන් මෙතන මේ ඉකිගාය කෙනෙක් ගත්තොත් ඔය තමන්ගේ ඉකිගාය එක හොයාගන්නේ කොහොමද සහ තමන්ගේ ඉකිගාය මොකක්ද කියලා තීරණයකුත් සමහරකට ගන්න වෙනවා. ඒතර ඒක තමයි දැන් ඔය අපි ඔය ගත්ත කන්සෙප්ට්ස් ටික යොදා ගන්න පුළුවන්. මේ ඒතර ඔය ඩිසිෂන් මේකින් කියන එකට ඔය වැදගත් වෙන්නේ ඔය ඉකිගාය කියන්නේ ඔන්නෝම. තමන්ගේ ඉකිගාය එක මොකක්ද කියන එක තීරණය ගැනීම. අනිවාර්යයෙන් මේ තමන්ගේ ජීවිතේට වැදගත්ම ඩිසිෂන් එකක්. වැදගත්ම ඩිසිෂන් එකක්. මේ එතකොට දැන් අපි ඇත්තටම කතා කරේ අර මුල්ම උදාහරණ කියන්නේ කාර් එකද ගෙදරද කියන උදාහරණ. ඊට පස්සේ තමන් A level වලට කරන්න යන ස්ට්‍රීම් එක. තමන්ගේ ඉකිගාය එක මොකක්ද? ඔය වගේ තීරණ ගත්තොත් ඒ ඇත්තට ටිකක් ලොකු තීරණ, ලොකු ඉම්පැක්ට් එකක් තියෙන තීරණ. හැබැයි සමහර තීරණ තියෙනවා you don't have to overthink. ඔයාලට ගොඩාක් ඒක ගැන හිතන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයා මොකක් හරි ලොකු අරමුණක් කරා නම් යන්නේ ලොකු මේ ඒම් එකකට නම් යන්නේ. ඔයාට මේ සමහරවිට පොඩි තීරණ ගන්න තියෙන ඒවා ඕවර්තින්ක් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මෙහෙම concept එකක් තියෙන. ඒක තමයි test fast and fail small. ඒ කියන්නේ ඔයාගේ මොකක් හරි පොඩි තීරණයක් අරගෙන මම මේ දේ කරනවා කියලා ඒක කමක් නැහැ ඒක ෆේල් වුණා. කියන්නේ ඒකෙන් ඔයාලට ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ ජීවිතේට ඒක ෆේල් වුණා කියලා. ඒතකොට ඔයා ඒක ඉක්මනට ටෙස්ට් කරලා ෆේල් වුණාත් අවුලක් නැහැ. මේ ෆේල් ස්මෝල්. ඊට පස්සේ ඔයා ගන්නවා හරි මේක මට මෙහෙම වැරදුනා. ඊට පස්සේ ඔයාට මේ විදිහට ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියලා. ඒතකොට සමහර ඩිසිෂන්ස් ඒ වගේ ඕවර්තින්ක් කරන්න ඕනේ නැති අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම මේ අපි තව අද ගත්ත පොයින්ට් එකක් තමයි මේ ඔය තීරණ ගද්දී සමහර නිකන් ඔය තව එක කන්සෙප්ට්ස් ටිකක් තියෙනවා ලෝකයේ ඔය මේ ඔය අපි සාමාන්‍යයෙන් දන්නවනේ ජෙෆ් බෙසෝස් වගේ සාර්ථක පුද්ගලයෝ ඒගොල්ලෝ පාවිච්චි කරපු කන්සෙප්ට් එකක් තියෙනවා රිග්‍රෙට් මිනිමයිසේෂන්. ඒ කියන්නේ පසුතැවෙන එක අඩු කරගන්න. අන්න හරි. ඒකේදී ආ නිකන් සාමාන්‍යයෙන් බේසික් ක්වෙස්චන් එකක් අහනවා. මේ සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒක තමයි මේ would I regret not doing this or not choosing this in 5 years? ඒ කියන්නේ ඉදිරි අවුරුදු 5ක් ගියාට පස්සේ ඔයා මේ දේ මේ වෙලාවේදී කරේ නැහැ කියන එක ගැන පසුතැවෙන්න පුළුවන්ද කියන. ඒක ඇත්තට සමහර වෙලාවට ඒක වැඩ කරන්න පුළුවන්. හැබැයි කාලෙකින් මම මේක නොකිරීම කියන ඒක පිළිබඳව පසුතැවෙනවාද කියන එක ලොකු ෆැක්ට් එකක්ද අපිට තියෙන්නේ. ඒ කියන්නේ ජනක උතන මෙහෙම දෙයක් තියෙනවා. අර ඕක හොඳයි කියන්න හේතුව ජනක ඇත්තට මේ ඕක thought process එකක් මම දන්න විදිහට. ඒ කියන්නේ decision එක ගන්න තියෙන පොඩි thought process එකක්. ඒ කියන්නේ හිතන්න දෙන පොඩි framework එකක් වගේ අතරම. පළවෙනි එපිසෝඩ් එකත් කතා කරේ. ඉතින් මේ එතකොට ඔයා ඔයාගේ thinking pattern එක යන්නේ ඔයාගේ හිතන රටාව යන්නේ අනාගතයේ මොකක් වේද? ඒක ගැනම තමයි ඔයා step by step එක එක scenarios වලින් හිතන්නේ. එතකොට ඔයා එහෙම හිතනකොට
සමහරට ඔයාගේ ගන්න ඩිසිෂන් එක ටිකක් ඇකියුරේට් වෙන්න තියෙන ඉඩකට වැඩි වෙන්න පුළුවන්. ඒකයි මම හිතන්නේ ඒ වගේ අර සාර්ථක වෙච්ච අය ඒ වගේ thinking models suggest කරනවා ඇත්තේ ඩිසිෂන් එකක් ගන්න. ඔතනත් අඩුපාඩු නැතුව නෙමෙයි. මොකද දැන් සමහර අවස්ථාවල අපිට හිතන්න බෑ. දැන් උදාහරණයක් විදියට කම්පැනිස් දෙකක් තියෙන ඉන්වෙස්ට් කරන්න මම මේක ඉන්වෙස්ට් කරනවද මේක ඉන්වෙස්ට් කරනවද කියලා වගේ නිකන් ඩිසිෂන් එකක් ගන්න තියෙනවා නම් ඒ වෙලාවේදී අපිට හිතන්න බෑ අනේ මම මේක නැතුව මේක ඉන්වෙස්ට් කරාට පස්සේ හරි දැන් උදාහරණයක් විදියට මේ කම්පැනියේ අපි හිතමු අපි දැන් ඉන්වෙස්ට් කරන කම්පැනිය අවුරුදු 5කින් අසාර්ථක වෙනවා. අපි දන්නේ කොහොමද ඒක අසාර්ථක වෙයිද නැද්ද කියලා. ඒතකොට අපි කරන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක. ඒතකොට රිග්‍රෙට් මිනිමලයිසේෂන් කියන එක තමයි කොහොමද ඔළුවේ තියෙන්නේ. එතනදී අපි බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක හොඳට කරලා අපි ඉන්ෆර්මේෂන් ගැදර් කරගෙන අර ඉන්ෆර්මේෂන් ඕවර්ලෝඩ් එකක් තියෙන කාලෙදී ඕනම කරන ඉන්ෆර්මේෂන් වල ඩෙෆිෂන්සි එකක් තිබ්බොත් ඕවර්ලෝඩ් එකක් තියෙනවා. ඇත්තටම ඔයා කිව්වා වගේ ඉන්ෆර්මේෂන් ඕවර්ඩෝස් කියන එක හැම පැත්තෙම තියෙනවා. හැබැයි තාමත් අපිට මේ හරි ඩිසිෂන් එක ගන්න ඕන කරන ඉන්ෆර්මේෂන් වල අඩුවක් තියෙනවා නම් ඒ ඉන්ෆර්මේෂන් ගැදර් කරගෙන ඩිසිෂන් එකක් ගන්න එක වැදගත් වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් අපි ඔක්කොම ඉන්ෆර්මේෂන් ගන්නකම් ඔක්කොම ඉන්ෆර්මේෂන් ටික හොයා ගන්නකම් ඉන්නවා නම් ඩිසිෂන් එක ගන්න එතනදිත් අපි ඩිසිෂන් එක ගන්න පරක්කු වෙන එකේ ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහර තැන්වලදී අර ඔයා කිව්වා වගේ ටෙස්ට් ෆාස්ට් and fail small يعني ඉක්මනට වැඩේ කරලා ඒක පොඩියට නම් ෆේල් වෙන්න ගමන් නැහැ. පොඩි රිස්ක් එක අරගෙන කරන්න. මම ඕකටත් තව පොඩි උදාහරණයක් කියන්නම් ජනංග. මේ අපි සමහර වෙලාවට මොන හරි පිටු කැරක්ටර් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් තමන්ගේ ප්‍රොඩක්ට් එක ගැන මොකක් හරි ඇඩ්වර්ටයිසින් සෝෂල් මීඩියා මාකටිං මොන හරි කරන්න ඕන නම් සමහරව දැන් ඔය එක ක්‍රින්ජ් කන්ටෙන්ට් අයිඩියාස් සමහරට ඔළුවට එනවා ඇති. අපි දැකලා තියෙනවා ඕන තරම් මේ වගේ ක්‍රින්ජ් දේවල් පොපියුලර් වෙනවා වයිරල් වෙනවා ඒවෙන් හම්බ කරන මිනිස්සුත් ඉන්නවා. සමහරට ඔයාලටත් එහෙම හිතනවා ඇති. ඉතින් එහෙම හිතුනම ඒක අතහැරලා දාන්න එපා. මොකද මේ ක්‍රින්ජ් කන්ටෙන්ට් එක කරලා හරි මේ මිනිස්සයාට මොකක් හරි සක්සස් එකක් එන්න පුළුවන් නම් ඒක නොකර ඉන්නවට වඩා ඒ සක්සස් එක ගන්න අපිට කරන එක හොඳයි. මොකද අවසානයේදී ඒ දෙයකින් හරි වමන්නේ ඔයා සක්සස්ෆුල් වුණොත් හරි සමහරට අපිත් කියයි මේ වීඩියෝ එක බලලා මොකද්ද මේ මාර ක්‍රින්ජ් නේ මෙහෙමයි කියලා කියනවා. සමහරට ඒක ක්‍රින්ජ් වීම නිසාම බලන්න නැතයි. එකම වගේ දේවල් තියෙදි බෝරින් නේ. බෝරින්. ඒක සමහරට ක්‍රින්ජ් වුණත් සමහරට යුනික් නිසා හරි. මම දැන් මේ උදාහරණයක් කියන දැන් මෑතකදී අර ළමෙක් මම හිතන ප්‍රසිද්ධ වෙලා තිබ්බ මේ ටිකක් කෑ ගහලා කතා කරන වීඩියෝස් වලදී. ඉතින් මේ ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ සමහර කන්ට්‍රොවර්ෂල් දේවල් පවා කියලා තිබ්බා. අර භක්ති ගීතද කොහෙදත් කියන්නේ. ඒවත් එක දේවල් කියලා තිබ්බා. මේ අපි තෝගෙන ඕනට කතා කරන්න හොඳ නෑ තමයි. උනාට මම දැන් මේ කියන්න උත්සාහ කරන්නේ දැන් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නේ. අපි දැන් මෙතන කන්ටෙන්ට් නේ ක්‍රියේට් කරනද. ඉතින් මම මේ කියන්නේ කමක් නෑ. ඉතින් මොන හරි හැබැයි තමන් බලන්න ඕනේ තමන් එහෙම ක්‍රින්ජ් වුණාට ඒක කාගේ හරි මොකක් හරි ඒක පර්සනල් ඇටැක් එකක් විදිහට කාට හරි යන්න පුළුවන්ද ඒක ඒ වෙලාවේදී කියන එක කොච්චර මෝරල්ද අන්න ඒ වගේ දේවල් කන්සිඩර් කරන්න ඕනේ. හැබැයි අර මම දකින්නේ අර ඒ ළමයා හැම මුල් කාලේ අර පොඩ කෑ ගහලා එහෙම වීඩියෝ එකක් කමන්නේ දී hina යනවනේ මිනිස්සුන්ට. ඉතින් එහෙම හරි දෙයක් කළා මිනිස්සු ඉනස්සලා හරි කමන්නේ ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නම් ඒ ප්‍රසිද්ධිය Tamanට කැපිටලයිස් කරන්න පුළුවන් නම් earn කරන්න පුළුවන් නම් ඒ කමන්නේ. ඉතින් ඒක කැමති නිසානේ කරලා තියෙන්නේ. ඉතින් අපිත් සමහර විට ඒකට මොන හරි කියයි. තමයි අපිත් පර්සනලිව බලලා මොකද්ද මේ කියලා සමහර විට අපි කියයි. කමක් නැහැ ඒකෙන් මේ මිනිස්සු ඒක සාර්ථක කරගන්න මොකක් හරි ක්‍රමයකට ඒක හම්බ කරන්න. මොකද අපි දන්නවා මේ අපි ඉන්නේ රැට් රේස් එකක. ඒතර මේ රැට් රේස් එක එස්කේප් කරන්න අමාරුයි. මේ තියෙන මේ තරඟේ මේ හැල්මේ දුවන තරඟේ එස්කේප් කරන්න හරි අමාරුයි. අමාරු වුණාට ඒකේ එතනත් අපිට මොන හරි earn කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ ඇත්තටම ගැටලුවක් නැහැ. හොඳයි. අපි එතකොට මේ එපිසෝඩ් එකේදී කතා කරා මුලින්ම උදාහරණත් එක්ක අරගෙන මේ ඉකිගායි කියන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ලොකු ෆ්‍රේම්වර්ක් එකක්. මේ අපි පොඩි බ්‍රේක් එකක් ගමු. ඉතින් මේ වීඩියෝ එක කරද්දී මේ පොඩක් කෝල් එකක් ආවා මේ රැට් රේස් එක ගැන කියන්නේ මීයා දිව්වා. රැට් රේස් එක කරද්දී මේ හරි අපි දැන් කතා කරගෙන හිටියේ ඩිසිෂන්ස් සහ ඩිසිෂන් මේකින් ඒ කියන්නේ අපි අද ටොපික් එක උනේ මාතෘකාව උනේ. එතකොට අපි ඉකිගායි කෙනෙක් ගැන ලොකුට කතා කරා. මේ අපි බලාපොරොත්තු වෙනවා මේ බ්ලූප්‍රින්ට්ස් අන්ටච් එක අපේ ඉකිගායි එක වෙයි කියලා. මේ එතකොට තීරණ ගද්දී ඔයගලන්ට කොහොමද ඒක ඉමෝෂනලි සහ ලොජිකලි ගන්න කොහොමද කෙනෙක් ගැන පොඩි සෙන්ස් එකක් ඔයගලන්ට එන්නේ නැති. මේ තීරණ කියන්නේ ඩිසිෂන් මේකින් කියන එක ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන්
දැන් ඔය ජොබ් එක උනත් ඇප්ලයි කරලා JD එක කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකුවට තියෙන ගන්නේ ඩිසිෂන් මේකින් කියන එක. අනිවාර්යයෙන්. හැබැයි ඕක ගැන වෙනම ඩිසිෂන් මේක් කරන්න මෙහෙමයි කියන කන්ටෙන්ට් අතරම ටිකක් අඩුයි. ටිකක් ඒ කියන්නේ සාමාන්‍ය ටියුටෝරියල්ස් ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ ජනංග ඔයාලා කිව්වා වගේ කියන්නේ මේ වැඩේ කරන්නේ කොහොමද කියලා කතා කරන තරම් වීඩියෝස් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වුණාට ඒකට අදාළව ඩිසිෂන්ස් ගන්න කොහොමද කියන එක ගැන සමහරවිට මේ ඔයා අහලා තියෙන දේවල්ම වෙන්න පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ ජනංග මේක ටිකක් ඊට වඩා ෆ්‍රෙෂ් පර්ස්පෙක්ටිව් එකක් වෙයි කියලා අර සාමාන්‍ය අපි කතා කරන තැන්වලට වඩා ටිකක් අන්ටච්ඩ් මාතෘකාවක් කියලා හිතනවා මේ ඩිසිෂන්ස් ගනිද්දී අපි හිතන්න ඕන දේවල් ගැන වැඩිය කතා වෙනවා අඩුයි කියන එක තමයි මගේ අදහස නම් සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල. ඉතින් ඒ පැත්තෙන් ජනංග මං හිතනවා අපි මේ ටච් කරපු ටොපික් එක ටිකක් වැදගත් වෙයි අපේ බලන අයට. ඔව් කෙනෙක්ට ඉතින් බලන්න අපි මේ ඉකිගායි කෙනෙක් ගැනත් ගොඩක් ඩිසිෂන් මේකින් යටතේ කතා කරලා තියෙනවා. ඇත්තටම ඉකිගායි කෙනෙක් ගොඩක් වැඩිපුර කතා කරේ අපේ ඇත්තටම ජීවිතේ තියෙන ලොකුම තීරණයක් නේද ඔය අපිට මේ ඕන පර්පස් එක මොකක්ද කියන එක අඳුරගන්න. මොකද සමහරක් වෙලාවට ඇත්තටම ජනංග ඔයා කියනවා වගේ එහෙම පර්පස් එකක් නැති අය අපිට දකින්න පුළුවන් වගේම අපිටත් සමහර වෙලාවල් වලදී ඒක නැති වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි තිබ්බ මේකයි කියලා හිතාගෙන ඉද්දි සමහර වෙලාවට ඒක නැති වෙන අවස්ථා තියෙනවා. ඒ පැත්තෙන් මං හිතනවා මේක ආපහු ෆ්‍රේම්වර්ක් එකක් විදිහට කතා කරන්න පුළුවන් කියන එක මේ එපිසෝඩ් එකේදී අපිට වැදගත් වුණා කියලා. මේ අතර මම එපිසෝඩ් එක මේ ඉවර කරන්න හැදුවෙත් අපේ කියවිල නතර වෙන. කියවිල නතර වෙන්නේ නැහැ. ඒනවා ඉතින් අපිට අර කොහොම හරි ඉතින් good things have to come to an end කියලා කියනවානේ. එහෙනම් අපි අද එපිසෝඩ් එක පොඩ්කාස්ට් ඉවර නෑ මේ එපිසෝඩ් එක අපි එහෙනම් ඉවර එපිසෝඩ් එක මෙතනින් අපි ඉවර කරමු එහෙනම්. එහෙනම් හැමෝටම එහෙනම් ජය වේවා. see you. See you.